දවසක් වේවා ලෝසරන්නා YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මේ වන විට ෆාස්ට් ජෙට් මෙන්ම ප්‍රහාරක හෙලිකොප්ටර් යානාද රටක හමුදාවකට නැතුවම බැරි අංගයක් වෙලා තියෙනවා. ප්‍රබලම ප්‍රහාරක හෙලිකොප්ටර් යානා කිව්වහම ගොඩක් අය හිතන් ඉන්නවා මේවා තියෙන්නේ ඇමරිකාවට, රුසියාවට, චීනයට විතරයි කියලා. අද මේ වීඩියෝයෙන් මේ කතාවේ ඇත්ත නැත්ත සාක්ෂි සහිතවම ඔයාලට මම පෙන්නන්නම්. තාක්ෂණික වශයෙන් ලෝකයේ තියෙන ප්‍රධානම යුද හෙලිකොප්ටර් 6ක් ගැන විස්තර මේ වීඩියෝවට දැනගන්න පුළුවන්. channel එක subscribe කරගෙනම අපි යන් මේ හෙලිකොප්ටර් මොනවද කියලා බලන්න. පළවෙනි එක KA-52 ඇලිගේටර් හෙලිකොප්ටර්. රුසියානු කමෝඩ් සමාගම විසින් තමයි මෙම යානය නිෂ්පාදනය කරලා තියෙන්නේ. යානය ගුවන් නියමුවන් දෙදෙනෙකුට ගමන් කිරීමට හැකි වෙන පරිදි නිෂ්පාදනය කර ඇතිමිය දැනට ලෝකයේ යුදමය කටයුතු සඳහා නිෂ්පාදනය කර ප්‍රබලතම හෙලිකොප්ටර් යානය ලෙස සැලකෙනවා. මෙම යානයට ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ දිවා රාත්‍රී දෙකේම ක්‍රියාසර කිරීමේ හැකියාව ඇති අතර මෙම හෙලිකොප්ටර් යානයට යුද ටැංකි වලට පහර දීමට යොදා ගන්නා 9K121 වික වර්ගයේ යුද ටැංකි නාශක මිසයිල් රැගෙන යා හැකි අතර මෙය Shipnov 2A42 මිලිලීටර් 30 වර්ගයේ අවියකින්ද සමන්විතයි. මීට අමතරව 30mm වර්ගයේ ගුවන් සිට ගොඩබිම් ඉලක්ක වලට පහර දීමට හැකියාව ඇති අතර රොකට් වලින්ද මෙය සමන්විතයි. VK2500 ටර්බෝ ෆාස්ට් වර්ගයේ එන්ජින් දෙකකින් බලය සැපයන මෙම හෙලිකොප්ටර් යානයෙහි උපරිම වේගය ලෙස සැලකෙන්නේ පැයට කිලෝමීටර් 310ක්. දෙවැනි එක KA-50 හෙලිකොප්ටර්. මෙය රුසියානු කමෝඩ් සමාගම විසින් තමයි නිෂ්පාදනය සිදු කිරීම කරලා තියෙන්නේ. එක් ගුවන් නියමුවෙකු සඳහා පමණක් ගමන් කළ හැකි අයුරු නිපදවා ඇති මෙම යානයට ඕලෑම කාලගුණික තත්ත්වයක් යටතේ වගේම දිවා රාත්‍රී දෙකේම පියාසර කර හැකියි. එන්ජින් දෙකකින් බලය සැපයන මෙම හෙලිකොප්ටර් යානයේ උපරිම වේගය ලෙස සැලකෙන්නේ පැයට කිලෝමීටර් 390ක්. මෙම යානය 9K121 වික වර්ගයේ යුද ටැංකි නාශක මිසයිල් 12ක් රැගෙන යා හැකි අතර Shipnov 2A42 ස්වයංක්‍රීය අවියකින්ද මෙම හෙලිකොප්ටර් යානය සමන්විතයි. තුන්වෙනි එක AH-64 Apache හෙලිකොප්ටර්. ඇමරිකානු බෝයිං සහ මැක්ඩොනල්ඩ් ඩලස් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති මෙම හෙලිකොප්ටර් යානය නිර්මාණය කර ඇත්තේ නියමුවන් දෙදෙනෙකුට පමණක් ගමන් කර හැකි වන පරිදි. මෙම AH-64 Apache යානය ගල්ෆ් යුද්ධය සමයේ හා ඇෆ්ගනිස්තානයේ සිදු කළ මෙහෙයුම්වලදී බහුලව යොදා ගැනුණා. M230 වර්ගයේ මිලිමීටර් 30 අවියකින් හා ගුවනේ සිට ගොඩබිම් ඉලක්කවලට හා යුද ටැංකි වලට පහර දීමේ හැකියාව ඇති AGM-114D වර්ගයේ මිසයිල් වලින්ද මෙම හෙලිකොප්ටරය සන්නද්ධ වන අතර මෙම හෙලිකොප්ටර් යානය ගුවන් ඉලක්ක විනාශ කළ හැකි AIM-92 වර්ගයේ මිසයිල් වලින්ද සමන්විතයි. ටර්බෝ ෂාෆ්ට් වර්ගයේ එන්ජින් දෙකකින් බලය සැපෙන මෙම යානයට මෙහි උපරිම වේගය ලෙස සැලකෙන්නේ පැයට කිලෝමීටර් 279ක වේගයක්. ඊට අමතරව හෙලිකොප්ටර් යානයේද ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ දිවා රාත්‍රී දෙකේම පියාසර කර හැකි ආකාරයෙන් නිපදවුවක්. IS-10 හෙලිකොප්ටර්. චීනය විසින් නිපදවා ඇති මෙම හෙලිකොප්ටර් යානය නිෂ්පාදනය කර ඇත්තේ නියමුවන් දෙදෙනෙකුට ගමන් කිරීමට හැකි වෙන පරිදි. මෙම යානයද 30mm වර්ගයේ අවියකින් සහ HJ-9 හා HJ-10 යන වර්ගයේ යුද ටැංකි නාශක මිසයිල් පද්ධතියකින් හා TY-90 වර්ගයේ ගුවන් ඉලක්ක විනාශ කළ හැකි මිසයිල් වලින්ද යුක්ත වෙනවා. ටර්බෝ ෂාෆ්ට් වර්ගයේ එන්ජින් දෙකකින් බලය සැපයන මෙම හෙලිකොප්ටර් යානයට උපරිම වේගය ලෙස පැයට කිලෝමීටර් 300ක පමණ වේගයෙන් පියාසර කළ හැකියි. Mi-24 හෙලිකොප්ටර්. රුසියානු මෙල් සමාගම විසින් නිර්මාණය කර ඇති මෙම හෙලිකොප්ටර් යානය ලොව ජනප්‍රියම හෙලිකොප්ටර් යානාවක් ලෙස සැලකෙනවා. මෙම යානය පාවෙන යුද ටැංකියක් විසින් හඳුන්වනවා. මෙම යානය මේ වන විට ලෝකයේ විවිධ රටවල් 40කට අධික ප්‍රමාණයකට අලෙවි කර තිබෙනවා. Mi-24 හෙලිකොප්ටර් යානා 3500කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති අතර අප රටේද දශක 3ක් පුරා පැවති යුද්ධයේදී මෙම යානය විශේෂ මෙහෙවරක් ඉටු කළ බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඉසටෝව් TV3
117 YMA එන්ජින් දෙකකින් බලය සැපයෙන් මෙම යානයට කිලෝග්‍රෑම් 2400ක බරක් රැගෙන පියාසරගල හැකියි. මෙහි උපරිම වේගය ලෙස සැලකෙන්නේ පැයට කිලෝමීටර් 310ක වේගයක්. MI-24 කාණ්ඩයට අයත් වන විවිධ වෙනස්කම් වලින් සමන්විත හෙලිකොප්ටර් යාන රැසක්ද නිෂ්පාදනය කර තිබෙනවා. ගුවන් නියමුවාට අමතරව සෙබළුන් 8 දෙනෙකුට ගමන් කළ හැකි ඇරුම් මෙවන් නිපදවා ඇති මාදිලියක්ද තිබෙනවා. මේට ගුවනේ සිට ගොඩබිම ඉලක්කවලට පහර දීමට ඇති හැකියාව S8 80mm වර්ගයේ මිසයිල් හා UPK-23 වර්ගයේ අවියකින් හා යුද ටැංකි නාශක මිසයිල් වලින්ද සන්නද්ධයි. AH-2 රූල් වීක් හෙලිකොප්ටර් දකුණු අප්‍රිකාව ඩනෙල් ආයතන විසින් තමයි මේ නිෂ්පාදනය කර තිබෙන්නේ. මේ නියමුවන් දෙදෙනෙකුට ගමන් කළ හැකි වන පරිදි නිෂ්පාදනය කළ යානයක් වන අතර ඒ මිලිමීටර් 20 වර්ගයේ අවියකින් සහ ඇමරිකාවේ නිෂ්පාදිත යුද ටැංකි වලට පහර දීමට යොදා ගන්නා 2 වර්ගයේ යුද ටැංකි නාශක මිසයිල් හා දකුණු අප්‍රිකාවේම නිෂ්පාදිත IS-T6 මොකෝපා වර්ගයේ යුද ටැංකි නාශක මිසයිල් වලින්ද මෙය සන්නද්ධ වී තිබෙනවා. මීට අමතරව මෙය ගුවන් ඉලක්ක විනාශ කළ හැකි අතර මිසයිල් 4කින් සන්නද්ධ වනවා. මෙයට ටර්බෝමිකා මකිලා 1K2 ටර්බෝ ෆාස්ට් වර්ගයේ එන්ජින් දෙකින් බලය සැපයනවා. මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 278ක්. ලෝකයේ තියෙන යුද හෙලිකොප්ටර් යානා පිළිබඳ හොඳ දැනුමක් ලැබුණා නේද? තවත් මේ අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හමුවෙමු. channel එක subscribe කරලා bell icon එක click කරලා මතක ගන්න. ගිහින් යන්න. ඔබට සුබ දවසක්.